welcome back to my YouTube channel. හුඟ කාලයකට පස්සේ අලුත් vlog එකක් අරන් ආවා. අලුත් කිව්වට මේක අලුත් vlog එකක් නෙමෙයි. මේක අවුරුද්දක් විතර පරණ vlog එකක්. ගිය අවුරුද්දේ ජනවාරි මම ලංකාවට ආපු වෙලාවේ හස්බන්ඩ් උයි මායි කොහෙද ගියේ කියලා බලමු. දැන් අපි මේ යන ගමන් තමයි ඉන්නේ. අපි දැන් මේ කහතුරු highway එකේ ඇතුල් වෙලා අපි දැන් ගාල්ල යන්නේ. අපි දෙන්නම ගාල්ල යන first time. අපි දෙන්න එකට යන first time. මම කොහොමත් යන first time. ඉතින් අපි බලමු අපි ගාල්ල යන්නේ මොකටද කියලා. මේක අපි දෙන්න දවසෙන් plan කරපු trip එකක්. ඒත් අපි යන්නේ කොහෙද, කරන්නේ මොනවද, කිසි දෙයක් අපි දෙන්න plan කරලා තිබ්බේ නැහැ. යන ගමන් තමයි පොඩක් බලලා කරලා කොහෙද බලන්න තියෙන්නේ, මොනවද කරන්න තියෙන්නේ කියලා බලන්න. ඉතින් එහෙනම් ඔයාලත් අපිත් එක්ක දිගටම ඉන්න. දැනට ගොඩක් වෙලාවට තනියෙන් ට්‍රිප් එකක් ගෙවන්න හම්බ වෙන්නේ නැහැ. ගෙදර අයත් එක්ක තමයි යවෙන්නේ. ඉතින් අපි දෙන්න මේ සින්දුවක් අහගෙන ජෝලිය අපි දෙන්න යන්නේ අපේ ගමන. ඉතින් අපි බලමු මොනවද අපි කරන්න කියලා. අපි දැන් ගාල්ලට ආවා. මුලින්ම අපි යන්නේ මාදුගංගේ. ඉතින් මාදුගංගේ යන ෆස්ට් ටයිම් අපි දෙන්නම අපි දැන් මුලින්ම මෙතනින් කාර් එක පාක් කරලා ඊට පස්සේ අපි පල්ලයට ගිහින් බලමු මොකද කරන්න කියලා. මෙතනින් තමයි අපේ බෝට් රයිඩ් එක යන්නේ. අපිට ටික වෙලාවක් ඉන්න වෙනවා. මොකද අපේ සෙනඟ ගොඩක් වැඩි. ඒ නිසා අපේ වෙලාව එනකන් අපිට ඉන්නවා බෝට් එකක් යනකම්. මොකද ඒ නිසා බලන් හිටපු වෙලාව ආවා. අපි දැන් යන ගමන් ඉන්නේ මාල්ම ඕවර් ගමන් එනවා. ඒ වගේ මාර විදියට සෙනඟ. ඉතින් අපි දෙන්න මේ ආසාවෙන් යනවා බලන්න. ආදරේ කියන්න ඇයි මම ඔබ සුසුමේ මදවටන්න ආස ආදරේ. මුලින්ම ආවේ මෙතන කුරුත්තන්න තැනට. ඉතින් අපි ගිහින් බලමු එතන මොනවද තියෙන්නේ, මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා. අපි ඇතුළට ආවා. මේ තියෙන්නේ ඇතුළට ආවම ඇතුළට තියෙන විදිහ. එතන අපිට ගොඩක් දේවල් දැනගන්න හම්බ වුණා. ඊට පස්සේ අපිට රසමරස කුරුළු තේ යාලා දුන්නා. ඒක කළා යාලා කුරුළු තලන්න කොහොමද වීඩියෝ එකක් හදලා අපිට කියන්නේ මොකද අපි ඊළඟට බලමු අපිට මොනවද බලන්න තියෙන කියලා. මේ තැන නම් ඔයාලා දන්නවා ඇති. ගොඩාක් TikTok එකේ ෆොටෝස් වීඩියෝස් එහෙමත් තියෙනවා මේ තැන් වල මාදුකගේ ගියා දාලා. ඊළඟට අපි ආවේ එන්නකට. මම නම් මේ වැඩේට මාරම බයයි. ඒත් ඉතින් කොහොමයි හිටියා. මෙයා නම් චණ්ඩිය වගේ කකුල් දෙක දාගෙන හිටියා. මට ඉන්න බෑ. මට බයයි. මම සැරින් සැරේ කකුල් දෙක උඩට ගන්නවා, ආය අතුලට දානවා, උඩට ගන්නවා. බැලුවොත් ඒක අන්තිමට අයියා. දැන් ඒකත් ඉවරයි. දැන් අපි යන්නේ.
හරි මාදුගංගේ අනිත් තිබ්බේව මට වීඩියෝස් ගන්න බැරුණා ළමයි. මාදුගංගේ ඒකත් ඉවර කරලා අපි දැන් පිටත් වෙන්න යන්නේ. දැන් අපි යන ගමන් කාලා අපි ඊළඟට කොහෙද යන්නේ කියලා බලමු. ඊළඟට එතන ලස්සන ෆොටෝස් වීඩියෝස් ටිකක් අරගෙන අපි දෙන්න එතනටලා චුට්ටක් වෙලා හිටියා. මොකද මුහුදු වුණාගත් එක්ක මාරම සනීපයි ඇඟට. එතන ටිකක් වෙලා ඉඳලා අපි ඊට පස්සේ ඉස්සරහට යමු. මොනවද තියෙන කියලා බලමු. දැන් අපි ගාඩු කොටුවෙත් ඇවිදලා මෙතන අපිට ගොඩක් වෙලා ඇවිදලා ඊට පස්සේ අපි බලමු අපි කොහෙද යන්නේ කියලා. ඊළඟට අපි දෙන්න ගියේ මිරිස්සේ ද කොකොනට් හිල් බලන්න. මේකත් අපි මමත් පළවෙනි පාර අයියත් පළවෙනි පාර. ඉතින් අපි බලමු අර ෆොටෝස් වල වීඩියෝස් වල දැකලා තියෙනවනේ ලස්සනට. ඒ වගේ ලස්සනට තියනවද කියලා. ඇත්තටම තමයි ඒ වගේ මාරම ලස්සනයි. මෙතනත් පුදුම සෙනඟක් හිටියේදා. මම හිතන්නේ අපි ගියේ සෙන්සුරාදා දවසක වෙන්න ඕන. ඒ නිසා වෙන්න ඇති මාරම සෙනඟක් තමයි මෙතන හිටියේ. පස්සේ මෙතන ටිකක් වෙලා ඉඳලා අපි ඊට පස්සේ පිටත් වුණා. ඊට පස්සේ අපි ගියේ අපි හිටපු රූම් එකට ගිහිල්ලා වොෂ් එකක් දාලා කළා. අපි දෙන්න රැට කෑම ගියන එළියට ගියා. ගාල් මාරම ලස්සනයි නමයි රැට. මට වීඩියෝස් ගන්න බැරුණා සමහරක් ඒවා. ඊට පස්සේ අපි කෑමක් අරගෙන අපි හිටපු රූම් එකට ගියා. එතන බැල්කනි එකේන අපි දෙන පොඩි චැට් එකකුත් දාගෙන කෑමත් කාලා ටිකක් වෙලා ඉඳන් නිදා ගන්න ගියා. අපි බලමු හෙට අපි කොහෙද යන්නේ කියලා. The next day. ඊට පහුවදා උදේම අපි දෙන්න ගියා ඩොල්ෆින්ස්ලා බලන්න මිරිස්සේ. මේකත් අපි දෙන්නේ ෆස්ට් ටයිම් ළමයි. මේක නම් අපි යන්න කලින් ප්ලෑන් කරලා තිබ්බා. ඒ ඇරෙන්න වෙන කිසිම තැනක් අපි ප්ලෑන් කරලා තිබ්බේ නෑ අපේ ට්‍රිප් එකේ. අපිට ඉන්න උනා ඩොල්ෆින්ස්ලා බලන්න පැය දෙකක් විතර. මොකද අපි යන දවසේ වහින්න ගත්තා. ඒ නිසා ඩොල්ෆින්ස්ලා හිටියේ නෑ. ඊට පස්සේ කොහොම හරි අපිට බලා ගන්න පුළුවන් වුණා. ඒත් අපිට ගොඩාක් ළඟින් බලා ගන්න හම්බුනේ නැහැ. වෙනදට නම් ගොඩක් ළඟින් බලා ගන්න පැහැදිලිව පුළුවන්ලු. ඒත් කොහොම හරි අපිට බලා ගන්න පුළුවන් වුණා. ගොඩක් වෙලාකට පස්සේ මොකද වැස්ස නිසා හරියට බලා ගන්න හම්බුනේ නැහැ. හිටියෙත් නැහැ. කොහොම හරි වැස්ස චුට්ටක් අඩු වුණාට පස්සේ එයාලා ආවා. ඒත් අපිට හරියටම පැහැදිලිව වෙන්න වගේම බලා ගන්න උනේ නැහැ.
ගෙදර ගියා. එහෙනම් අදට vlog එක ඉවරයි. ආයෙ අලුත් vlog එකක් අරන් එන්නම්. බයි. මාව subscribe කරන්න අමතක කරන්න එපා.